ඔගොල්ලෝ අදත් එකතු වෙන සර්වි channel එකත් එක්ක ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් මම දිල්ෂාන් අපරාචි මගේ YouTube channel එකෙන් මම හැවිලි මොකද ඉන්ට්‍රොඩියුස් කරන්නේ online money සම්බන්ධ videos. ඔයා කැමති නම් online වලින් සල්ලි හොයන්න අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔගොල්ලෝ දන්නවා Binance එකේ events එනවා එකක් තමයි word of the day, ඒ වගේම තමයි red packet event එක, ඒ වගේම තමයි තව event එකක් තියෙනවා learn and earn කියලා. මම අද වීඩියෝ කතා කරන්නේ Binance එකේ ආපු අලුත්ම event එක learn and earn එකේ ඔයාට ගන්න පුළුවන් S-coin 18ක් මේ S-coin 18 වටිනාකම දල වශයෙන් USD 0.7ත් USD 0.8ත් වගේ වෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙයාලා ප්‍රශ්න කිහිපයක් අහනවා. මේ ප්‍රශ්නෙට හරියට ආන්සර්ස් ලබා දෙන්න ඕනේ. ආන්සර්ස් ටික ලබා දුන්නාට පස්සේ ඔයාලට ඒ රිවර්ඩ් එක ලබා ගන්න පුළුවන්. මේ learn and earn එකේ තියෙන වෙනස තමයි ඒ රිවර්ඩ් එක අපිට හම්බ වෙනවා දවස් 150ක් ගියාට පස්සේ. ඒ කියන්නේ ඔයා දැන් මේ ටාස්ක් එක කරනවා. ටාස්ක් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට දවස් 2ක් හෝ දවස් 3ක් ඇතුළත ඔයාගේ Binance එකේ earn කියන ඔප්ෂන් එකට මේ ස්ටෝකන් එක ලැබෙනවා. ස්ටෝකන් එක ලැබුණාට පස්සේ මේ ස්ටෝකන් එක දවස් 150 හෝල්ඩ් වෙනවා. දවස් 150 හෝල්ඩ් වෙන්නේ 10%ක පොලියකුත් එක්ක. දවස් 150 කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ coin එක ස්පොට් එකට ට්‍රාන්ස්ෆර් කරගෙන ඔයාට අවශ්‍ය නම් USDT විදිහට කන්වර්ට් කරගන්න. ඔයා මේ ලබා ගන්න USDT වලින් ඔයාට පුළුවන් අවශ්‍ය නම් ෆෝන් එකට රීලෝඩ් එකක් වුණත් ලබා ගන්න. මොබිටේ ඩයලොග් සහ හච් කියන මේ ඕනිම නෙට්වර්ක් එකකට සපෝට් කරනවා Binance එක. අගාව තියෙන USDT වලින් එහෙම නැත්නම් tokens වලින් ඔයාලට පුළුවන් රීඩොට් ලබා ගන්න. මේ සම්බන්ධ අයිඩියාවක් නැත්නම් මම ඊට කලින් වීඩියෝ එකක් කළා කොහොමද Binance එකේ නොමිලේ රීඩොට් ලබා ගන්න කියලා. ඔයා ඒ වීඩියෝ එක බලුවොත් ඔයාලා අදහසක් ගන්න පුළුවන් කොහොමද Binance එක හරහා රීඩොට් ලබා ගන්න කියලා. මම ඊට කලින් වීඩියෝස් කරලා තිනවා Binance එකේ learn and earn කියන ඉවෙන්ට් එක සම්බන්ධව. මම අන්තිමට කරපු වීඩියෝ එකේ අපේ USD 1.5ක රිවර්ඩ් එක ලබා ගන්න chance එකක් ආවා. ඒ වගේ තමයි ලේසියෙන් ඕනිම කෙනෙක්ට මේකේ රිවර්ඩ් ලබා ගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය වෙන්නේ දැනුම විතරයි. ඒ අවශ්‍ය දැනුම මම ලබා දෙනවා මගේ YouTube channel එකේ. ඒ නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. ඒ වගේම තමයි තව event එකක් තියෙනවා word of the day කියලා. මේ දවස්වල word of the day event එක අපිට ලබා දෙන BNB tokens අනිවාර්යයෙන් මේකත් කරන්න. ඔයාලට කරන්න තියෙන නිවැරදි වචන type කරන්න. නිවැරදි වචන ටික මම ලබා දෙනවා මගේ Telegram group එකේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ Telegram group එකට join වෙලා ඉන්න. මම සතිය අප්ඩේට් කරනවා word of the day event එක අදාළ වචන ටික. මේ වගේ ඕනි තරම් events තියෙනවා Binance එකේ free tokens ලබා ගන්න. ඔයාලට තාමත් Binance account එකක් නැත්නම් අනිවාර්යයෙන්ම මට message එකක් දාන්න. මම කියලා දෙන්නම් කොහොමද Binance account එකක් හරියට හදලා වගේ account එක verify කරලා මේ events වලින් tokens ලබා ගන්න කියලා. අපි දැන් බලමු Binance Learn and Earn කියන event එකේ ආපු අලුත්ම task එක මොකක්ද කියලා. මම මුලින්ම log වුණා මගේ Binance account එකට. ඔයාලට පේනවා නේද මගේ balance එක තියෙනවා USD 17.03ක්. මේ USD 17.03ම මම ගත්තේ කිසිම investment එකක් කරන්නේ නැතුව. spot එකේ තියෙනවා USD 7.94ක්. funding එකේ තියෙනවා USD 5.97ක්. earn එකේ තියෙනවා USD 3.13ක්. මේ සියලුම tokens මම ගත්තේ Binance එකේ task කරලා මම කලින් සඳහන් කළා වගේ මම අද කතා කරන්නේ Binance එකේ learn and earn කියන ටාස්ක් එකේ අලුත් ඉවෙන්ට් එකක් ආවා. ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට ලැබෙන rewards එන්නේ earn කියන ඔප්ෂන් එකට. ඔයගොල්ලෝ පේනවා මම කලින් කරපු වීඩියෝ එකේ C කියන ටාස්ක් එක සම්බන්ධව තමයි මම කතා කළේ. ඒ ටාස්ක් එක කරපු හැමෝටම මේ විදිහට ඇහිලා තියෙනවා USD 1.45. ඔයාලට පේනවා මේ විදිහේ වැලියු එක USD 1.45ක්. මේ වගේ අපිට පුළුවන් Binance එකේ ඉන්වෙස්ට් කරන්න නැතුව ටාස්ක් කරලා නොමිලේ tokens ලබා ගන්න. ඔයාලා ලබා ගන්න tokens ඔයාලට පුළුවන් USD විදිහට අවශ්‍ය නම් කන්වර්ට් කරගන්න. මේ සීලුම tokens මම ලබා ගත්තේ Binance එකේ free task කරලා. අපි බලමු කොහොමද coin එක කන්වර්ට් කරගන්නේ කියලා. මම ඔයගොල්ලන්ට example එකක් කරලා පෙන්නන්න. හිතන්න ඔයාලට banana S31 කියන coin එක කන්වර්ට් කරගන්න ඕනි කියලා. ඔයා ඒකට ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මෙතන option එකක් තියෙනවා convert now කියලා. ඔයා ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ උඩ පෙන්නනවා ඔයා සීල් කරපු coin එක banana S31. ඊපස්සේ මෙතනින් ඔයා කන්වර්ට් කරන coin එක. USD විදිහට USDT නම් USD සීල් කරන්න පුළුවන් නැත්නම් ඕනිම coin එකක් විදිහට ඔයාලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ වෙන්න banana S31 කියන coin එකට අදාළව කොච්චර USD value එකක් තියෙනවද කියලා ඔයාලට අවශ්‍ය නම් මේ කන්වර්ට් කරගන්න. මෙතන තමයි preview කියලා ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ USDT ටික කන්වර්ට් කරගන්න. අපි දැන් බලමු Binance එක ආපු අලුත් task කොහොමද කරන්නේ කියලා. මුලින්ම gift and campaign එකේ තියෙනවා learn and earn කියලා ඔයා ඒක select කරන්න. select කරලා පස්සේ ඔයාලට පේනවා මෙතන අලුතින් task එකක් කියලා තියෙනවා what is Sony. ඒක mention කරලා තියෙනවා this quiz and reward is only eligible for users who had no stake record before. ඒ කියන්නේ මීට කලින් Binance එකේ stake කරපු නැති අයට විතරයි මේ අවස්ථාවේ මේ task එක
කළා රිවර්ඩ් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම කලින් ආපු ටාස්ක් වගේම හැමෝටම chance එක ලැබෙනවා මේ ඉවෙන්ට් එක ඉන් වෙන්න කලින් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරලා රිවර්ඩ් එක ලබා ගන්න. ඒ නිසා මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේ ටාස්ක් එක කරන්න කියලා. මම මුලින්ම ක්ලික් කරන්න start learning කියන එක. ක්ලික් කරාට පස්සේ මෙතන දකුණු පැත්තෙන් තියෙනවා ඊතලයක්. ඔයා ඒක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ දකුණු පැත්තේ උඩින් පෙන්නනවා start quiz කියලා කහ පාටි. ඔයා ඒක සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරාට පස්සේ මෙයාලා ප්‍රශ්න කීපයක් අහනවා. මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඔයාට මම දැන් ලබා දෙනවා මොනවද මේ ප්‍රශ්න සහ මේ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු මොනවද කියලා. මේ ටාස්ක් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයා බෑක් යන්න. බෑක් ගියාට පස්සේ මෙතන පෙන්නන රිවර්ට් හිස්ටරි කියලා. රිවර්ට් හිස්ටරි ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාට ලැබෙන රිවර්ඩ් එක. මේ තියෙන්නේ මම අන්තිමට කරපු ටාස්ක් එක තමයි what is chain base කියන්නේ. ඒකෙදි මට USD 1.5ක වගේ වටිනාකමින් යුත් C tokens 18ක් මට ලැබුණා. ඒ වගේම තමයි ඔයා දවස් 150ක් හෝල්ඩ් වෙද්දි 10%ක පොලියකුත් එක්ක තමයි හෝල්ඩ් වෙන්නේ. ඒ නිසා මේ කිසිම පාඩුවක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. දවස් 150ක් ගියාට පස්සේ ඔයාලට පුළුවන් SKN token එක export එකට අරගෙන අවශ්‍ය නම් USDT එක කන්වර්ට් කරලා P2P වලින් සිල කර ගන්නවත් ඔයාලට පුළුවන්. මේක තමයි ප්‍රොසීඩර් එක. මේ සම්බන්ධව මොන ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා Binance එකේ එන අලුත්ම අප්ඩේට්ස් මගේ YouTube channel එක හරහා ඔයාලව දැනුවත් කරන්න. ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි මේ වීඩියෝ සම්පූර්ණයෙන් බැලුවට. ඔයාලට මොන ප්‍රශ්නයක් තිබ්බොත් මේ වීඩියෝ එක එහෙම නැත්නම් මම ගන්නකොත් වීඩියෝ සම්බන්ධ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට ඔයාලා දැනුවත් කරනවා මගේ YouTube channel එක හරහා Binance එකේ ඉන්න අලුත්ම event සම්බන්ධව. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. ඒකට හේතුව තමයි මගේ YouTube channel එකේ මම හැමලේම කරන්නේ ඉන්වෙස්ට් කරන්නේ Binance එකේ ඉන්න අලුත් event සහ නොමිලේ සල්ලි හොයන මෙතන සම්බන්ධ තමයි මගේ YouTube channel එකේ මම ගොඩක් කාට ඔයාලා දැනුවත් කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා කැමති නම් online වලින් සල්ලි හොයන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මගේ Telegram group එක තියෙනවා server එකේ. මගේ Telegram group එකකට මම ඔයාලව දැනුවත් කරනවා Binance එකේ අලුත් event සම්බන්ධව. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ Telegram group එකට join වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් දැක්කම